අද වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී මම කුඹුරු වැඩ කරලා තමයි මගේ පවුලත් බලාගෙන මෙන්න මේ විදිහට ලස්සනට ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න මං අද ගෙනාවා මෙච්චර කාලෙකට කොහොමද අපි කුඹුරු වැඩ කරලා මගේ මේ පුංචි ගෙදර චුට්ට හදාගත්තේ කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක ආදරෙන් ඇඳී ඉන්න කියලා මතක් කරනවා. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ අපේ හෝම් ටුවර් එක. එහෙනම් ආදරෙන් ඇඳී ඉන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර ඈතට පේන්නේ. ඉතින් මම ආසයි ගස් කොළන් වලින් වැහිච්ච ගෙදරක් තියෙනවට ඔයගොල්ලන්ට පේනවා. ඔක්කොම ගෙදර ගස් කොළන් හදලා තියෙන. ඉතින් ඔය අපේ ගෙදර එන තැනම ඔන්න ඔය විදිහට ඉතින් අපේ එළියට කොටසක් තියෙනවා. ඉතින් ඒකේ ට්‍රැක්ටරේ අපේ දාලා තියෙනවා. ඉතින් ඒ එන තැනම තියෙන්නේ ඉස්සරවම අප්පච්චිගේ කාමරේ. ඉතින් මේවා තාම ළමයි ටයිල් කරන්නේ හැමමයි. ඉතින් ඒවා අපි ඉස්සරහට බලමු නේද? ඉතින් අප්පච්චි කාමරේ ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් ඇඳ යාගේ බඩු ටික විතරක් දාලා තියෙන. ඉතින් ගේනවනේ කොච්චර අස් කරත් එයාගේ ඇට ಜಾති ඔක්කොම මේ කාමරේ තමයි දාන් තියෙන්නේ. ඉතින් බාත්රූම් එකක් තියෙනවා. ඒක තාම ඒකෙත් වැඩ කටයුතු යන ගමන් එයාට වෙනම අම්මට අප්පච්චිටයි බාත්රූම් එකක් හදන ගමන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අප්පච්චි කාමරේ තියෙන්නේ ඉස්සරවම. ඊට පස්සේ තමයි අපේ ගෙදරට මේ පැත්තේ සාලේ තියෙන. ඉතින් බලමු අපි ගේ ඇතුළට ගිහින්. ඉතින් මේ තියෙන ළමයි අපේ ප්‍රධාන සාලෙන් ගෙට ඇතුල් වෙන තැන. ඉතින් ඔයගොල්ලන්ට පේනවා තාම බිම කොන්ක්‍රීට්. මොකද මේ කොටසට ටයිල් අල්ලගන්න වැඩ කටයුතු තියෙනවා. ඉතින් මේ තියෙන ප්‍රශ්නත් එක්ක තව කොච්චර කාලයකට ඒක කරගන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිය තමයි අපේ සාලේ ඇතුල් වෙන තැනම පේන්නේ. ඉතින් මං ආස නැහැ ළමයි බඩු ගොඩාක් පුරවගෙන ගෙදර තියාගන්න. සහ විශේෂයෙන්ම මං හැම වෙලෙම පිළිවෙලට ඉන්න කැමති ළමෙක්. ඉතින් ගෙදර අය දන්නවා. ඉතින් ඔන්න ඔහම එනකොට මෙන්න මේ විදිහට තමයි අපේ ටීවී ඒරියා එක මම හදාගෙන තියෙන. ඉතින් අපේ ගොඩක් වෙලා ටීවී බලන්නේ අපේ සුදු අප්පච්චි තමයි. ඉතින් ඒ තැන ඔන්න විදිහට මම කර්ටන් දානකොටත් ළමයි ක්‍රීම් පාට මං ආස පොඩ්ඩක් ලා පාට. ඉතින් ඒ විදිහට තමයි ඔන්න ඔය විදිහට ටීවී ඒරියා එක මම හදාගෙන තියෙන. ඉතින් එතනම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා බුදු පහන. ඉතින් මං ඒක හදාගෙන තියෙන. ඒ වගේම මෙතන බුදු පහන තියෙන බඩු ටික තියෙනවා. ඉතින් ටීවී එකත් අප්පච්චිට මේ විදිහට සෙටප් කරලා දීලා තියෙනවා මම බලන්නේ. ඒ වගේම මෙතන තියෙනවා අපේ පවුලේ පින්තූර සහ ඒ වගේම මේක ගොඩාක් පරණ කබඩ් එකක් ළමයි. අපේ කිරි අප්පලා මුත්තලා පාවිච්චි කරපු කබඩ් එකක්. ඉතින් ඒකේ තමයි මම මේ විදිහට ෆොටෝස් අනම්මනම් ටික තියාගෙන තියෙන්නේ. ඒ වගේ මේ පැත්තෙන් පේනවා අපේ බෆල් එක. ඊට අමතරව මෙන්න විදිහට පුටු සෙට් එකක් තියාගෙන තියෙනවා කට්ටිය ආපුවාම ඉඳ ගන්න. ඉතින් අපේ ගෙදර පුටු ගොඩක් තියෙනවා ළමයි. මේවා ඉතින් මම ජොබ් කරන කාලේ සල්ලි චුට්ට එකතු කරලා ගෙවන්න ගත්ත බඩු මේ ගෙදර ඔක්කොම තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි. ඔන්න ඔය විදිහට තමයි සාලේ ඒරියා එක මම හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අපේ සාලෙන් පස්සේ තියෙන්නේ කෑම කාමරේ. ඉතින් එතන ඉහා අපේ ගෙදර සිමෙන්ති දාලා තියෙන්නේ. ඉතින් එතන එන්ටර් වෙන තැන මෙන්න මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට් මං හදාගෙන තියෙනවා. ඉතින් ආසයි මේ ඉන්ඩෝ ප්ලාන්ට් හදන්න. ඔයාලා දන්නද මම සෝබාදහමත් එක්කන වැඩිපුරම ඉන්නේ. මං ආසයි ගස් කොළන් හදන්න, පැල හදන්න. ඉතින් ඒ වගේම මෙන්න මෙතන එන්ට වෙන තැනට මම මෙන්න මේ වගේ ගැජමැටික් දෙකක් දාගෙන තියෙනවා. දොර රෙද්දක් පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් ඒ එන්ට වෙන තැනම තියෙනවා අපේ කෑම මේසේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම මේ අපේ සුදු අප්පච්චිගෙන් හොරෙන් කඩාගත්ත මල් වාසයකට මල් දානවා හැමදාම හවසට. ඉතින් ඔන්න ඔය විදිහට කෑම කාමරෙත් ලොකු බඩු ප්‍රමාණයක් නැහැ. මං ඔයාලට කිව්වා වගේ මම ලොකුවට ආස නැහැ බඩු පුරව ගන්න. ඉතින් මෙතනත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් මම සෙටප් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් මේ හරියට තියෙනවා මගේ බුදු පිළිමා නම්මනම් ඒ චුට්ටක් තියලා ඒ කැබිනට් එකේ. ඒ වගේම මෙතනින් එනකොට ඔයගොල්ලන්ට ඔන්න බලන්න පරණ කාලේ තියෙනවා මේසයක්. ඉතින් මේව දැන් දකින්නත් නැහැ. හරි ලස්සනට අපේ ආච්චි අම්මලා මුත්තලා කාලේ තිබ්බේ ඒවා තමයි. ඉතින් මේ වගේ මේ තියෙන වීදුරු දාලා කැබිනට් එකක්. ඉතින් අර යට වීදුරු දෙක අපේ අම්මා කැඩුවා මේ ළඟදී. හරි සතුටුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කෑම කාමරේ තියෙන්නේ. වෙනවා බඩු ගොඩක් නැහැ. ඉතින් ඒක නම් මම ක්‍රීම් කලර් දොර රෙද්දක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේකටත් ඔරලෝසුවක් ඒත් හරියට ගැලපෙන විදිහටම බිත්තියට ඒ වගේ තමයි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට අපි බලමු ගෙදර මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ කෑම කාමරෙන් මේ වගේ එන්ටර් එකක් තියෙනවා එන්න. ඉතින් එතනින් එහා තියෙන්නේ අපේ මේ පරණ කෑම කාමරේ. ඉතින් අපි අලුතෙන් කොටස් එකතු කරලා තමයි ගේ හදලා තියෙන්නේ. ඉතින් ඒකේ මම ඉස්සරෝම මට මතකයි
හයි ඔන්න මමත් ඉන්නවා. ඉතින් මෙන්න මේ අල්මාරි දෙක මම ඉස්සරෝම ජොබ් එකක් කරනකොට ගත්ත අල්මාරි දෙකම ගෙදෙට්ටි කියලා. ඉතින් අද වැඩි ඇතන බඩු වැඩි අපේ ගෙදර. ඉතින් අල්මාරි දෙක ඔය විදියට දාලා තියෙනවා. මෙතන ඇඳක් තියෙනවා. ඉතින් වැඩිපුරම මේ ඇඳේ ඉන්නේ අපේ අම්මා තමයි. ඒගොල්ලෝ වැඩ කරලා ඇවිල්ලා හාන්සි වෙන්නේ උතන. ඉතින් මෙතන රූම් එකක් තියෙන. ඒක අපේ මල්ලිගේ රූම් එක. ඉතින් ඕගොල්ලෝ මල්ලිව දැකලා නැහැ. එයා වැඩි වීඩියෝස් වලට එන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් එයාගේ රූම් එක අපි බලන්න නැතු වෙමු. ඊට පස්සේ මෙතන ජනේලෙ තියෙනවා සහ මෙතන තියෙනවා අපේ අම්මගේ බෙහෙත් ජාති සහ එයා පාවිච්චි කරන ක්‍රීම් ලෝෂන් ඉතින් මොනවා නැතත් ඒ ටික මං ගෙනත් දෙනවා එයාට. ඉතින් මේකත් මම ජොබ් එකක් කරලා ගත්ත කණ්ණාඩි මේසයක්. ඉතින් දැන් ඒක පාවිච්චි කරන්නේ නෑ මං. ඉතින් ඒත් එක්කම ඔන්න තියෙනවා මගේ කාමරේ. ඉතින් ඒකට මං ක්‍රීම් පාට තමයි පාවිච්චි කරගෙන තියෙන්නේ. මගේ කාමරේ බැලුවොත් ඔන්න ඔය විදිහට තමයි. ඉතින් මම මුලින්ම නැගිට ගමන් කරන්න ආස දෙයක් තමයි මගේ ඇඳ හදන එක. කොයි වෙලෙත් මම කැමති ඇඳ නීට් එකට පිළිවෙලට තියෙන එක. මගේ කාමරේ පොඩි. ඉතින් ළමයි පිටිපස්සේ කර්ටන් එකක් දාන්න තියෙනවා. එතනින් එහා බිත්තිය කඩලා කාමරේ හදන්න තියෙන. ඉතින් ඉදිරියේදී මම පෙන්නනම් ඒ වැඩ කටයුතු කරනකොට ටික කාලයකට පස්සට දාන්න වෙනවා. ඉතින් ওই විදිහට ලොකු දෙයක් නෑ. මගේ කාමරේත් මම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හදාන්න තියෙනවා. සහ ෆෑන් එකයි මගේ අල්මාරියයි තමයි කාමරේ තියෙන්නේ. ඉතින් ළමයි මගේ අල්මාරිය ඇරලා පෙන්නුවොත් අල්මාරියත් ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඉතින් පේනවනේ බඩු ගොඩක් නැහැ, රෙදි ගොඩක් නැහැ. මම ඇත්තටම රෙදි ගොඩාක් ගොඩ ගහ ගන්න ළමෙක් නෙමෙයි. ඉතින් මේ දවස්වල වැඩිපුරම සුදු ඇඳුම් ගොඩක් අරගෙන තියෙනවා. මොකද මම කෝස් එක කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම ඉස්සරහට ඒ වීඩියෝ විස්තර දෙන්නම්. ඉතින් මෙතන තියෙනවා මගේ අනිත් ලෝෂන් වර්ග. ඉතින් මේ දවස්වල වැඩිපුරම ඔරර්ග එකයි. මෙන්න මේ ඇලෝවේරා ජෙල් එකයි තමයි පාවිච්චි කරන්නේ. මොකද අපි ගොඩාක් අවුවට යනවා. ඉතින් ඒ අවුවට යන නිසා ඔන්න ඔය විදිහට ඒ දෙක ගොඩාක් පාවිච්චි කරන මේ පැත්තේ මගේ හෑන්ඩ් බෑග් තියලා. ඉතින් ඔන්න ඔය විදිහට සරල චාම් විදිහට මගේ අල්මාරිය තියාගෙන තියෙනවා. ඊළඟට ඉතින් අපේ කිචන් එක ළමයි කිචන් එකත් අපි කඩන්න ඉන්නේ. ඉතින් දැනට ඔන්න ඔය විදිහට ඇතුලේ කිචන් එක තියෙනවා. අපි ඒකේ උයන්නේ නෑ. දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා. ඉතින් අයින් කරලා තියෙන්නේ පොරනේ කඩන්න. ඉතින් මේකෙත් ලොකු දෙයක් නෑ. මේ හාල් පහේ රයිස් කුකර් එකක් අරන් තියෙන හැම මාසෙම මම 50කට කෑම උයනවා. ඉතින් දානි දෙන නිසා මට ලේසි. මම තනියම කරගන්න ඕන නිසා සහ මේ ගෙදර රයිස් කුකර් එක බෙන්ඩරේ වගේ මේ කිචන් එකේ ලොකු දෙයක් නෑ. හරි. ඔවුන් ඒ අස්සෙන් කුකුල්ලෝ කෑ ගහනවා ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කිචන් එක තියෙන්නේ. කිචන් එකෙන් පස්සේ අපි මේ ලොකුවට තාම හදාගෙන යන ගමන් පිටිපස්සේ ඉතින් අපේ අම්මත් ඉන්නවා. හලෝ අම්මා. ඔයා උයනවද? මෙන්න මේ විදිහට අම්මට එළියේ කුස්සියක් අදලා දීලා තියෙනවා. මොකද අපේ ගෙදර බඩු ගොඩයි. ගේ ඇතුලේ හැදි වෙන නිසා මෙන්න මේ විදිහට කුස්සිය එළියෙන් හදලා තියෙනවා. ඒකෙත් වැඩ තියෙනවා. ඉතින් මේ ටිකට කොන්ක්‍රීට් විතරයි. මේ තියෙනවා අපි වේලන්න හදාගත්ත ටික. ඉතින් ඒකේ වැඩ කටයුතු එහෙම්මම තාම තියෙනවා. තමයි දැනට ඉතින් අපි ওই විදිහට තමයි ගෙදර වැඩ කටයුතු කරගෙන යන. ඉතින් ඔයාලා දන්නවා ලේසි නෑ. කුඹුරු වැඩත් කරගෙන තමන්ගේ වැඩත් කරගෙන දෙමව්පියොත් බලාගෙන හැමදේම කරනකොට ලේසි නෑ. ඉතින් මම කුඹුරු වැඩ විතරක් නෙමෙයි කුඹුරු වැඩ කරන ගමන් ගොඩාක් රස්සා කරලා තියෙනවා. ඉතින් ඒවත් කරලා තමයි මේ ගෙදර චුට්ට හදාන්න තියෙන්නේ. ඉතින් තව කොටසක් තියෙනවා හදාගන්න. සහ ඉතින් අම්මා අප්පච්චිට පුළුවන් දැනට ජීවත් වෙන්න ඉතින් අපේම කියලා තැනක් මං ලස්සනට හදලා දීලා තියෙනවා. ඉතින් ඉස්සරහට තව වැඩ කටයුතු තියෙනවා. ඒවත් මං කරගන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් චුට්ට හදාගමු නේද? ඉතින් අපි හැමෝම එකපාර මධ්‍යම පාන්තික පවුල් වුණාම අපිට එකපාර හැමදේම කරගන්න අපහසුයි. ඉතින් ඒ වගේම තමයි තමන් ඉන්න තැන කොතන වුණත් මැටි ගෙයක් වුණත් සුර මන්දිරයක් වුණත් පිළිවෙලට සහ ලස්සනට තියාගන්නවා නම් ඒ තැන මං හිතනවා සුරපුරයක් වගේ වෙයි කියලා. ඉතින් මට පුළුවන් හැම වෙලේම කොච්චර කාර්යබහුල වුණත් මං ගෙදර වැඩ කටයුතු හැමදේම කරනවා. ඉතින් පුළුවන් විදිහට මම පිරිසුදුව තියාගන්නවා, පිළිවෙලකට තියාගන්නවා. ඉතින් මගේ වීඩියෝ එක බලපුව මගේ වීඩියෝස් බලන හැමෝටම ආදරේ. ඉතින් ඉස්සරහට දැන් ගොවිතැන් කටයුතු පටන් ගත්තා. නිරවල් සුද්ධ කරනවා. ගොඩාක් තෙල් පොහොර ප්‍රශ්න මැද්දේ තමයි අපි කුඹුරු වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ඉදිරියේදී මේ වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් හැමෝටම මතක් කරනවා ආදරෙන් ඇඳී ඉන්න. හැමෝටම ආදරෙයි, සතුටින් පරිස්සමින් ඉන්න.